හරි. හරි. මොකද්ද මේ resh.lk කියන්නේ? ඇත්තටම මේක බියුටි ප්‍රොඩක්ට්ස් ඔන්ලයින් හරහා කරන ආයතනයක්. ඒ කියන්නේ අපි කරන්නේ රූපලාවන්‍ය නිෂ්පාදන ඔන්ලයින් හරහා අලෙවි කිරීමට සහ මිලදී ගැනීමට අවස්ථාවක් දෙන ආයතනයක්. ඔයගොල්ලන් දැකලා ඇති ලංකාවේ ගොඩක් මේ වගේ ආයතන තියෙනවා. නමුත් පහුකාලීනව ඔවුන් ඩෙවලොප් වුණාට පස්සේ සමහර ආයතන විසින් ඔවුන්ගේ සේල්ස් channel හරහා මේවා shops වලට දාලා අලෙවි කරුවන්ට ගොඩක් අසාධාරණ වෙච්ච දෙනුත් තියෙනවා. ඉතින් මේකෙදි අපි විශේෂයෙන් කියන්න ඕනේ ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ ඔන්ලයින් හරහා ඔයාට ගෙදරට බඩු ටික ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ඔයාට අවස්ථාව තියෙනවා ඔයාගේ ප්‍රදේශය අලෙවි කරන්න ඍජු අලෙවි කරුවෙක් විදිහට අවශ්‍ය නම් ඔයාට ඒ අවස්ථාව තිබුණා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ සැලූන්ස් රෙජිස්ටර් කරලා ඔයාගේ කණ්ඩායමට එකතු කරගන්න. මම ඒක ඉස්සරහට මේ ප්ලෑන් එකේදී කියනවා. ඉතින් මේකෙදි ඔබට තිබෙන්නේ ඔබ සාමාන්‍යයෙන් හැමෝම මං හිතන්නේ බියුටි ප්‍රොඩක්ට්ස් යූස් කරනවා. ඉතින් අවස්ථාව තිබෙනවා ඔබට ඔන්ලයින් හරහා මේ වැඩේ කරන් යන්න. ඉතින් මේකෙදි අවස්ථා රාශියක් ඔයාලට තියෙනවා. ප්‍රොඩක්ට් විකුණලා ඉන්කම් ගන්න පුළුවන්, කණ්ඩායම හදලා ඉන්කම් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි විශේෂයෙන් අපි කතා කරන්නේ කොහොමද ඔයා කණ්ඩායමක් කරහා ආදායම ගන්න කියන එක තමයි. හරි. ඊට පස්සේ අපි කම්පැනි ව්‍යුහය ගැන කතා කරුතින් මේක අධ්‍යක්ෂක මණ්ඩලයක් හරහා ඔපරේෂන් එක යන්නේ. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට පේනවා මැනේජින් ඩිරෙක්ටර් විදියට ආයතනයේ මම ඉන්නවා. ඒක නිසා මම මුලින්ම මේ මීටින් එකට ඔයගොල්ලන් ඉන්වයිට් කරා. මම්ම මේක පැහැදිලි කරා. එතකොට මොකද නැත්නම් මේ මැසේජ් එක පහලට යන්න යන්න මේක වැරදි විදියට යන්න පුළුවන්. එතකොට එහෙම ගියොතින් තමයි සාමාන්‍යයෙන් දැන් මේකට ඉන්වයිට් කරාම මේ ප්‍රසන්ටේෂන් එක කරන් යද්දි ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේක පිරමීඩ් ටයිප් බිස්නස් කියලා. මම මේක පැහැදිලි කරලා දෙනවා මොකද්ද මේ බිස්නස් එක සහ පිරමීඩ් බිස්නස් අතර වෙනස කියලා. මොකද ගොඩක් අය මේ පැහැදිලි කරන ක්‍රමය අනුව තමයි බිස්නස් එකක් පිරමීඩ් වෙන්නේ. දැන් සමහරලාට කම්පැනි කියන එක නෙමෙයි පහලට යන්න යන්න කියන්නේ. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ අද සම්බන්ධ වෙලා ඉන්නේ ආයතන දෙන ඍජු මැසේජ් එක හරි විදිහට ඉගෙන ගන්න අවස්ථාවක් ඔයගලන්ට ලැබිලා තියෙනවා. ඉතින් දිගටම මම මීටින්ග්ස් කරනවා ඔයාලට අවශ්‍ය සහාය දෙනවා. ඒ නිසා කම්පැනියේ මැනේජින් ඩිරෙක්ටර් ෆවුන්ඩර් විදිහට මම ඉන්නවා. ඩිරෙක්ට් ඔපරේෂන්ස් ඉන්නවා. මාකටිං ඩිරෙක්ටර් HR ෆයිනෑන්ස් මේ වගේ ස්ට්‍රක්චර් එකකට තමයි මේ කම්පැනි දුවන්නේ. ඒ කියන්නේ කම්පැනියේ ආයතන ප්‍රධානී නැති වෙච්ච දවසට මේ බිස්නස් එක වැහෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ බිස්නස් එක ඔබෙන් පසුව ඔබේ ඊගාව පරම්පරාවට යන්න අවස්ථාවක් මේ සිස්ටම් එකේ නිර්මාණය කරලා දීලා තියෙනවා. එතකොට කම්පැනි ස්ට්‍රක්චර් එක තමයි මම මේ ඔයගලන්ට පෙන්වුවේ. එතකොට මේක දැක්ම තමයි ලංකාවේ සියලු පුරවැසියන්ට නිදහසේ. ඒ කියන්නේ ඔබ දන්නවා සේල්ස් කරන කවුරු හරි ඉන්නවා නම් එයාලට හරි ප්‍රෙෂර් එකක් තියෙනවා. තමන්ගේ කම්පැනියේ ටාගට් කවර් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉගෙන ගන්න ළමෙක් නම් එයාට අවශ්‍ය ඉන්කම් එක හොයාගන්න අමාරුයි, ගෙදරින් ඉල්ල ගන්න අමාරුයි, සමහරලාට සල්ලි නැහැ. මේ දවස්වල විශේෂයෙන් ඔබ දන්නේ නැති අද දවසේ ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලි ටික ඔයා කොහොමද වියදම් කරන්න කියලා. ඉතින් මේකෙදි අපි මූලික අරමුණ තමයි නිදහසේ විශ්වාසයෙන් යුතුව. ඒ කියන්නේ විශ්වාසයෙන් යුතුව කියන්නේ ඔයා කාටවත් බොරු කියන්නේ මේ ප්ලෑන් එකේ සත්‍යතාවය. මෙන්න මේක තමයි ප්ලෑන් එක. මෙන්න මේක තමයි කරන්න තියෙන්නේ. අපිට කරන්න පුළුවන් දේ කියලා ආදායමක් ඉපයීමට අවස්ථාව ලබා දීලා හැම කුටුම්බයකටම කුටුම්බයක් කියන්නේ හැම ගෙදරකටම රුපියලක් හරි යන්න පුළුවන් සිස්ටම් එකක් තමයි අපි හදලා දීලා තියෙන්නේ. එතකොට අපේ දැක්ම තමයි හැමෝම සතුටින් කණ්ඩායමක් විදිහට තමන් ගැන විතරක් හිතන්නේ නැතුව තමන්ගේ යහළුවන්ට යෙහෙලියන්ට උදව් කරගෙන මේ බිස්නස් එක රැකගෙන ඉදිරියට අරන් යාම. ඊට පස්සේ අපේ අරමුණ තමයි මේ අවුරුද්ද වෙනකොට අපේ මේ සමස්ත නෙට්වර්ක් එකට අපි ප්ලෑන් කරනවා ලක්ෂ 25ක් පමණ එකතු කරගන්න. මොකද එතකොට තමයි ඔබ අද දවසේ මේ මීටින් එකට ඇවිල්ලා මං හිතන ඔබ පළමු පෙළ සමාජිකයෝ ටිකක්. එතකොට ඔබ මුලින් ඇවිල්ලා ඔබ මේ කරන කාර්යයට ඉදිරියේදී තව ඔපචුනිටිස් දෙන්න ආයතනයේ සූදානම්ින් ඉන්නවා. ඒ කියන්නේ ඔබ අද මේ මීටින් එකකින් පසුව ඔයාගේ කණ්ඩායම ශක්තිමත්ව කණ්ඩායම ආදරෙන් බලාගෙන ඉදිරියට යනකොට අපි විශ්වාසනීය ආයතනයක් විදිහට ඉදිරියේදී තව අලුත් ඔපචුනිටිස් ඔයාව ව්‍යවසායකයෙක් කරනවා. ඔයාගේ ප්‍රොඩක්ට් එකක් අපි දාන ඒ වගේ ගොඩක් දේවල් සැලසුම් කරගෙන තමයි මේ අරමුණට යන්නේ. නිසා ඔබ අද එකතු වෙලා තින්නේ ලක්ෂ 25ක්
මේ අවුරුද්ද ඇතුළත අපි හදන ඉන්කම් ප්ලෑන් එකකට. රයිට්. මගේ මැසේජ් එක මම ඔයගලන්ට එවන්නම්. එතකොට මේකේ හිස්ටරි එක තමයි කම්පැනිය අපි 2016 පටන් ගන්නවා බලමුද.lk කියලා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයක්. ඒක හරහා තමයි මේ රෙෂ් නැචරල් කියන ප්‍රොඩක්ට් එක අපි ගිය අවුරුද්දේ ලොන්ච් කරන්නේ. ඉතින් ඒකෙදි අපි ඔන්ලයින් හරහා මේ වෙනකොටත් අලවියක් කරනවා. ඒ අවස්ථාව ඔබටත් ලබා දෙන්න තමයි අපි මේ මීටින් එක කරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා අවුරුදු 16ක් පරණ මව් ශාඛාවක් සමග අවුරුදු 16ක් නෙවෙයි අවුරුදු 9ක් පරණ මදර් කම්පැනි එකක් සමග තමයි ඔයගලන් එකතු වෙලා ඉන්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක්. ඒ කියන්නේ පෞද්ගලිකව බැඳී සිටිනවා ඔයගලන්ට වග කියන්නේ. ඒ නිසා කිසි කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. මේ හැම රෙජිස්ට්‍රේෂන් එකක්ම කරලා තියෙන්නේ মালටි ලෙවල් මාකටිං හරහා ඉන්කම් එකක් ගන්න පුළුවන් කියන ක්‍රමවේදය අනුව. මේ තියෙන ලියාපදිංචි කරපු සර්ටිෆිකේෂන්ස් මෙතනට ඔයගලන්ට මම මේ වවන්න මේව බලන්න පුළුවන්. එතකොට මේකේ විශේෂ දේ තමයි මෙන්න මෙතන ඔයගලන් බලන්න carry on the business of providing online business promoting මේක advertising අපි යනවා network marketing මේ තියෙන්නේ under network marketing කවුරු හරි කිව්වොත් ඔයාට මේක මේ පිරමීඩ් කරන්නේ නැහැ මේක network marketing හරහා multi level marketing network marketing වල තියෙනවා තව එකක් MLM ඔයාලා search කරන්න MLM ඒ කියන්නේ කම්පනීස් එයාලගේ සේල්ස් වැඩි කරගන්න සහ මිනිස්සුන්ට ඉන්කම් එකක් දෙන්න හදපු සිස්ටම් එකක් තමයි MLM මාකටිං කියන්නේ. মালටි ලෙවල් මාකටිං. ලෙවල්ස් ගාණක් තියෙනවා. ඒ ලෙවල්ස් ගාණෙන් පස්සේ ඉන්කම් එක ඔයගලන්ට ජෙනරේට් වෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදයක් හදලා තමයි මේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්නේ. ඒ නිසා ඔබට කිසිසේත්ම බය වෙන්න දෙයක් නැහැ. ඔබත් එක්ක ආයතනේ ඉන්නවා. රයිට්. හරි ඊට පස්සේ කොහෙද ආයතනේ පිහිටුවලා තියෙන්නේ? මේක පිහිටුවලා තියෙන්නේ උඩුමුල්ල හිඹුටාන කඩුවෙල. ඉතින් මේක ඉදිරියේදී සමහර බ්‍රාන්චස් ඒ වගේ ගමේ ඔයාට ස්ටෝර්ස් ඉතින් මේ වගේ ගොඩක් දේවල් වෙනවා. දැනට අපි හිඹුටානේ තමයි ඔෆිස් එක තියෙන. ඔයාලට ඕනලා කෙන්න පුළුවන් අප්‍රේල් අවුරුද්දෙන් පස්සේ ඔයාලට ඕන වෙලාවක එන්න පුළුවන්. ඔයාගේ ටීම් එකත් එක්ක ඇවිල්ලා මෙතන වැඩ කරන්න පුළුවන්. රයිට්. හරි ඊට පස්සේ අපි බලමු ඔයාලට දැනට තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. මිනිස්සුන්ට අවශ්‍ය කරන අපි ලස්සනට ඉන්න කැමති නේ අපි සුවඳට ඉන්න කැමති අප පැහැපත්ව ඉන්න කැමති ඉතින් ඒ වගේ දෙයක් කරන්න එනකොට ඔයාට මොනවද තියෙන ප්‍රොඩක්ට්ස් දැනට මම ප්‍රොඩක්ට්ස් කිහිපයක් ඇඩ් කරලා තියෙනවා මේකෙදි අංක එක තමයි hair oil එක ඉතින් මේක 100%ක් natural ingredients වලින් තමයි අපි හදන්නේ මේකේ විශේෂ දේ තමයි ඔබ මේක අලෙවි කරනකොට හෝ ඔබ යූස් කරනකොට දැනගන්න එකම දෙයයි තියෙන්නේ සේම පිත්ත වගේ තියන අය ඉන්නවා නම් හවසට යූස් කරන්න එපා ඊට වඩා දෙයක් නැහැ මේකේ සම්පූර්ණ විස්තරය ඔයගලන්ට තියෙනවා. ඔයගලන් මේ බිස්නස් එක පටන් ගන්න යනකොට ඔයගලන්ට පොඩි බුක්ලට් එකක් හම්බ වෙනවා. රුපියල් 150ක් වගේ දීලා ගන්න පුළුවන්. ඒකේ හැම විස්තරයක්ම තියෙනවා මේක කාටද හරියන්නේ කොහොමද යූස් කරන්නේ මේ හැමදේම. ඉතින් විශේෂයෙන් hair oil එකක් ගැන කතා කරොතින් මම පෞද්ගලිකව යූස් කරනවා. එතකොට ඔයා hair oil එක යූස් කරේ නැත්නම් ඔයාට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඔයාගේ කොණ්ඩේ ගැලවෙන්න පුළුවන්. ඔයාට කොණ්ඩේට පෝෂණය නැති වෙන්න පුළුවන්. ගොඩක්ම මේකෙදි වෙන්නේ ගොඩක් අය දැනුවත් වුණත් මේක කරන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ බිස්නස් එකට ආවොත් දැන් පුළුවන් වාට වාගේ හිස ටෙස්ට් ටික ශක්තිමත්ව තියාගෙන ප්‍රොඩක්ට් එකක් දෙකක් යූස් කරන ගම ලක්ෂ එකමාරක දෙකක 3ක 5ක විතර ලොකු ඉන්කම් එකකට යනවා. හරි. එතකොට මේ ප්‍රොඩක්ට් එක එහෙමයි. ඊට පස්සේ ෂැම්පූ තියෙනවා. ඔයගලන් දන්නවා මම ප්‍රොඩක්ට්ස් ටික එවන්නම් මේවා කියවන්න. කන්ඩිෂනර් තියෙනවා. බොඩි ලෝෂන් එක මේක ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක් විශේෂයෙන් පිරිමි ගැහණු ඕන කෙනෙක්ට මේ ඕන ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ මොයිස්චරයිසර් බොඩි ලෝෂන් එකක් ඔයා දන්නවා සමහරලාට අපි දවසම AC එකේ ඉන්නවා. එතකොට අපේ ඇඟ ඩ්‍රයි වෙනවා. මේ ඇඟට අවශ්‍ය තෙතමනය මේ මොයිස්චරයිසර් බොඩි ලෝෂන් එකෙන් ඔයගලන්ට ලැබෙනවා. ඔයා බලන්න මේක ගෑවට පස්සේ ඔයාගේ අත සිලිඳු වෙනවා. ඔයාට පැහැපත් වෙනවා මේ වගේ ගොඩාක් දේවල් වෙනවා. අපි AC එකේ විතරක් නෙමෙයි. අපි ෆෑන් එකක් යට හිටියත් අපේ අතපය ඩ්‍රයි වෙනවා. අපි දවසම රෙදි හේදුවොත් අපේ අම්මා කෙනෙක් නේද? එයාගේ අත ඩ්‍රයි වෙනවා. ඉතින් ඒක නිසා මේකෙදි වෙන්නේ ඒ නැතිවිච්ච තෙතමනය ඔයාගේ ඇඟට ලබා දීම. ඒ නිසා ඔයාට හැම ඉන්ග්‍රීඩියන්ට් එකක්ම මේවා බ්ලීචින් නෑ විශේෂයෙන් මතක තියාගන්න මේ බ්ලීචින් ප්‍රොඩක්ට්ස් නෙමෙයි. කවුරු හරි බ්ලීචින් යූස් කරපු කෙනෙක් මෙන්න මේ වගේ අපේ අපි හිතමු නයිට් ක්‍රීම් එකක් යූස් කරා කියලා. බ්ලීචින් යූස් කරපු කෙනෙක් නම් අපේ නයිට් ක්‍රීම් එක යූස් කරද්දී යාට පිම්පල්ස් එන්න පටන් ගන්න පුළුවන්. හරිද?
එයාට පිම්පල්ස් එන්න පටන් ගන්න පුළුවන්. එයාගේ මූණ කළු වෙන්න පටන් ගන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව තමයි අපි බ්ලීචිං ප්‍රොඩක්ට්ස් යූස් කරාට පස්සේ ඒකේ තියෙන අහිතකර ද්‍රව්‍ය ඔක්කොම අපේ ඇඟේ ලේත් එක්ක මික්ස් වෙලා තමයි තියෙන්නේ. අපේ ඇඟේ තියෙනවා කැන්සර් හැදෙන්න පුළුවන්. ඔයාට එළියට යන්න බෑ. එක එක දේවල් තියෙනවා. හැබැයි අපේ ඇයි සුදු වෙන්න මේ බ්ලීචිං සමහර අය ඉන්ජෙක්ට් කරනවා. එතකොට නැචරල් ප්‍රොඩක්ට් එකක් යූස් කරන්න පටන් ගත්තාම නැචරල් කියන්නේ 90ක් නැචරල් ඉතිරි 10 ඔයගොල්ලන් දන්නවා කල් තබා ගන්න ද්‍රව්‍ය දාන ඒවා ඔක්කොම කොහොමත් ඕන ප්‍රොඩක්ට් එක තියෙනවා. ඒතකොට මේකෙදි මේ විටමින්ස් જાතිත් එක්ක එකතු වෙලා එනකොට අර බ්ලීචිං එළියට එන්න පටන් ගන්නවා. මේ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරද්දී අපේ ස්කින් එක ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දක්වනකොට අහිතකර ද්‍රව්‍ය එළියට එන්න පටන් ගන්නවා. ඒක එළියට එන්නේ සාමාන්‍යයෙන් පිම්පල්ස් විදිහට මූණ කළු වෙලා පොඩි පොඩි ගෙඩි දාන්න පුළුවන්. හැබැයි එයා දිග්ගටම සති දෙක තුනක් යූස් කරද්දී මේ ප්‍රොඩක්ට් එක එයාගේ ඇඟට ඇබ්සෝබ් වුණාට පස්සේ අර සියලුම පිම්පල්ස් ඒ කළු විච්ච ගතිය හැමදේම නැති වෙනවා. ඒතකොට ඔබ මේක ඩ්‍රොප් ෂිපින් කරන කෙනෙක් නම් මම මේ කියන දේ මේ විදිහටම ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි මිනිස්සුන්ගේ ස්කින් එකත් එක්ක සෙල්ලම් කරන්නේ. එතකොට ඔබ යූස් කරද්දී ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට අපි කියලා දෙනවා. හැබැයි ඔබ ක්ලයන්ට් කෙනෙක්ට විකුණද්දී ඔබ මේ ටික අනිවාර්යෙන් අහන්න ඕනේ. බ්ලීචිං යූස් කරාද? කොච්චර කල් යූස් කළාද? නතර කරාද? ඒක බ්ලීචිං යූස් කරන කෙනෙක්ට අපි මේ ස්ටෙප් ටික කියලා දීලා තමයි මේ ප්‍රොඩක්ට් එක විකුණන්න ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ මේ කාර්යය කරද්දී කිසි කෙනෙක්ට අහිතකර නිෂ්පාදන නම් විකුණන්නේ නැත. හරි. එතකොට නයිට් ක්‍රීම් එක තියෙනවා, ඩේ ක්‍රීම් එක තියෙනවා, නයිට් ක්‍රීම් එක තියෙනවා. ඊට අමතරව ෆේස් වොෂ් එක තියෙනවා. මේකේ ෆේස් වොෂ් ಜಾති දෙකක් තියෙනවා. මතක තියාගන්න ඕනේ. එකක් තමයි ඕනම ස්කින් එකට හරියන්න, ඕනම නැචරල් ස්කින් එකට හරියන්න all skin type face wash එකක් තියෙනවා. ඒ වගේම acne සහ pimples වලට විශේෂයෙන් කුරුලෑ තියෙන තෙල් සහිත හම කියන්නේ. එතකොට මේ තෙල් සහිත හමට අපි හිතමු බෝයි කෙනෙක් ඉන්නවා කොල්ලෙක්ට පුළුවන්. කොල්ලන්ට යූස් කරන්න පුළුවන්. එයාගේ තෙල් නම් හම එයාට හරියන face wash එක තමයි මේක. එතකොට මේක හදලා තියෙන්නේ ඒ ස්කින් ටයිප් එක අනුව. එතකොට අපි ඒක අහන්න ඕනේ ක්ලයන්ට්ගෙන්. ස්කින් ටයිප් එක මොකක්ද? දැන් අපි සාමාන්‍ය කෙනෙක්ට ඔයිල් එක දීලා වැඩකුත් නැහැ. පිම්පල් කන්ට්‍රෝල් එක දීලා වැඩක් නැහැ. ඒකට එයාට ගොඩාක් එයාගේ මූණ තෙල් වලින් පිරලා නම් එයාට සාමාන්‍ය එක දීලා වැඩක් නැහැ. ඒ නිසා එයාගෙන් අහන්න ඕනේ මොන ස්කින් ටයිප්ද කියලා. ඒතකොට මේක ඔයා ඉගෙන ගන්න වෙනවා. ಜಾති දෙකක් තියෙනවා. ඔබට පුළුවන් මේ ප්‍රොඩක්ට්ස් ටික හොඳට ඉගෙන ගන්න. ඒකම ග්‍රීන් ටී එකක් තියෙනවා. මේක ටී බෑග් එකක්. ඔයා දන්නවා ලංකාවේ ගොඩක් අය තෙල් කෑම කෑවට පස්සේ මේ තෙල් බහිස්ත්‍රායු නැත්තම් ඇඟ ඇතුලේ තැම්පත් වුණොත් ඉතින් ඔයාලා දන්නවා කොලෙස්ටරෝල් නැති ලෙඩ හැදෙනවා. ඒතකොට මේකෙදි වෙන්නේ ඔයා කෑමෙන් පසු එක ටී එකක් බිව්වොත් මේ අහිතකර ද්‍රව්‍ය ඔක්කොම ඔයාගේ ශරීරයෙන් එළියට යනවා. ඒතකොට ඔයාලට සැහැල්ලු නිින්දක්, ඔයාලට අවශ්‍ය පෝෂණය මේ හැමදේම මේ ටී ಜಾති වලින් ලැබෙනවා. ඒ වගේම තමයි සිනමන් ටී එක. ඊට අමතරව අපි ෆැට් බර්න් ටී එකක් දෙනවා. කැප්සූල් ಜಾති දෙකක් දෙනවා. සිනමන් ටර්මරික් කැප්සූල්ස් දෙක මම මේකට ඇඩ් කරේ නැහැ. මම ඒක පෙන්නන්නම්. ඒක බුක්ලට් එකේ තියෙනවා. මම ඒක පෙන්නන්නම්. මට ඕපන් කරගන්න පුළුවන්. රයිට්. මෙතන නෑ. රයිට්. හරි මම ඒක පෙන්නන්නම්. හරි. හරි. ඊට අමතරව ඔයා මේ බිස්නස් එක කරද්දී සාමාන්‍යයෙන් ඔයාගේ දවස් 3-4ක් ඇතුළත පාර්සල එනවා. මොකක් හරි වෙලා කුරියරේ ප්‍රශ්නයක් ඇති වුනේ නැත්නම් ඉක්මනට එනවා. එහෙම නැතුනොත් අපි සාමාන්‍යයෙන් කියනවා දවස් 5ක් 6ක් ඇතුළතවත් ඉල්ල ගන්න කියලා. මොකද ඒක අපේ ඩීල් එකක් නෙමෙයි. මේ බිස්නස් එක කරද්දී නෙට්වර්ක් මාකටිං කරද්දී ස්පීඩ් යද්දී කුරිය ආයතන වලින් ඩිලිවර් එක ඩිලේ වෙන්න පුළුවන්. එතකොට පළවෙනි කිලෝ එකට රුපියල් 350ක් ඔයාට ඇඩ් වෙනවා. ඊට අමතරව ඇඩිෂනල් කිලෝ එකක් ආවොතින් ඔයා පර්චේස් කරොතින් රුපියල් 100 ගානේ ඔයාගේ ඉන්වොයිස් එකට ඇඩ් වෙනවා. ඉතින් මේ ටිකත් මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ ඕඩර් එකක් රිටර්න් ආවොතින් දැනට ඒ රිටර්න් charges plus product එකට අලාභයක් වෙන නිසා රුපියල් 400ක රිටර්න් charge එකක් ඔයාගේ ඉන්කම් එකෙන් කැපෙනවා. ඒ නිසා ඔයා ඩ්‍රොප් ෂිපින් කරන කෙනෙක් නම් හොඳට මතක තියාගන්න ඕනේ ඔයාගේ ඕඩර් එක දාලා කන්ෆර්ම් කරගන්න. හරි. ඊට අමතරව මාසික ඉන්කම් එක දැන් අපි මේ මාසේ 31කින් ඉවරනොත් 31ත් මිනිස්සු ඕඩර්ස් දානවානේ. එතකොට අපි හැම මාසෙම 15 හෝ ඊට කලින් තමයි ඔයාලගේ කමිෂන් රිලීස් කරන්නේ. ඒ කියන්නේ මේ මාසේ 31කින් ඉවරනොත් ඊගා මාසේ 15 වෙනකොට ඔයාගේ සමස්ත කමිෂන් එක රිලීස් කරනවා. මේකෙදි ඔයා අනිවාර්යෙන් බැංක් ඩීටේල්ස් හරියට දාන්න ඕනේ. ඔයාගේ මොන account එකටද සල්ලි යන්න ඕනේ කියන එක මේ බිස්නස් එක ඔයාගෙන් පස්සේ කාටද යන්න ඕනේ කියන මම ඒ ටික ඔක්කොම පෙන්නනවා. එතකොට මේක මතක තියාගන්න. එතකොට මාසිකව කම්පැනිය
සර්විස් ඇන් බෑන්ක් චාර්ජස් සමහර බෑන්ක් වලට කම්පැනි account වලින් අද්දි ගාණක් ඇඩ් වෙනවා. ඒක ඔයගලගේ කමිෂන් එකෙන් අඩු වෙනවා රුපියල් 40ක් විතර. ওই ටික තමයි ඔයගලගේ පැත්තෙන් අඩු වෙන්නේ. වෙන කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ. රයිට්. හරි. ඊට පස්සේ ලෝකයේ ආදායම් ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩ අලෙවිය, අනිත් එක සේවා අලෙවිය. ඉතින් අපි මේකදී අද කතා කරන්නේ භාණ්ඩ හා සේවා දෙකම මේක ඇතුලේ තියෙනවා. සර්විස් එකක් කියන්නේ දැන් අපි කාට හරි ක්ලයන්ට් කෙනෙක්ට අපි හිතමු ප්‍රොඩක්ට් එකක් අපි හිතමු පිම්පල් තියෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔයා භාණ්ඩේ තමයි විකුණන්නේ. හැබැයි එක පැත්තකින් මේක සේවාවක් වෙනවා. ඔයා කරන මේ ආදායම් ක්‍රමය එක පැත්තකින් භාණ්ඩත් විකින්නවා අනිත් පැත්තෙන් සේවාවක් වෙනවා. ඔබ හිතන්න ඔබ මේ ප්‍රොඩක්ට් එක යූස් කරනවා. ඔයාට ගොඩාක් ස්ට්‍රෙස් එක තියෙනවා. ඔයාගේ කොණ්ඩේ ගැලවෙනවා ගොඩාක්. ගැලවිලා හැලෙනවා. මේක හැලෙන්න හේතු තමයි කොණ්ඩේට අවශ්‍ය පෝෂණය නැතිකම. එතකොට ඔයා හෙයා ඔයිල් එක දීලා, ඔයා යූස් කරලා, ඔයා එක්ස්පීරියන්ස් කරලා මේ ප්‍රොඩක්ට් එක දුන්නොතින් තව කෙනෙක්ට ඔයා සේවාවකුත් සපයනවා. ඒ නිසා ලෝකේ ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකටම තමයි මේ බ්‍රෑන්ඩ් එක අපි හදලා තියෙන්නේ. හරි ඊට පස්සේ මම ප්‍රොඩක්ට්ස් ටික කිව්වා හැමදේම පැහැදිලි කරා. ඔයා කැමති නම් ලෝකේ හැමෝම කැමති අපි හැමෝම කැමති බියුටි ප්‍රොඩක්ට්ස් හරහා අමතර ආදායමක් ලබා ගන්න. ඔයාට පුළුවන් මේ මීටින් එකේ තව ටිකක් ඉස්සරහට යන්න. එහෙම යනවා නම් මම ඔයාලට මේකේ ඉන්කම් ප්ලෑන් එක කියනවා. ඒ නිසා මෙතනට වෙනකන් ඔයාලට මොනවා හරි පැහැදිලි කරගන්න තියෙනවා නම් මගෙන් අහන්න කිසි ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් මම ඉස්සරහට යන්නම්. කාට හරි මොන හරි මෙතනට වෙනකන් ගැටලුවක් තියෙනවා නම් අහන්න. රයිට් හරි. මට හිතෙන්නේ නැතුව ඇති. හරි. එහෙනම් මේ බිස්නස් එකේදී මොනවාද අපිට කරන්න තියෙන්නේ? හරි. ඔයාට තියෙන්නේ පොඩි දෙයක් කරන්න. මාසෙට ඔයාට තියෙනවා රූපලාවන්‍ය නිෂ්පාදන රුපියල් 1000ක බඩු ගන්න හෝ ඔයාට අරන් යූස් කරන්න හෝ එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඩ්‍රොප් ෂිපින් ඕඩර් එකක් හරහා. මොකද මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ? ඔයාට ඕඩර් එකක් එනවා, ඔයා ෆොටෝ එකක් දානවා, ස්ටේටස් දානවා, මේකට යාළුවෙක් බඩු ඉල්ලනවා. ඔයා වෙන කාට හරි ආයතනය හරහා බඩු යවනවා. ඒක තමයි ඩ්‍රොප් ෂිපින් කියන්නේ. ඔයා ඉන්නේ අනුරාධපුරේ, ඔයාගේ යාළුවෙක් ඉන්නවා පුත්තලම්, පුත්තලම් යාළුවාගෙන් බඩු ඉල්ලනවා. ඔයා ආයතනය හරහා ඒ අදාළ යාළුවාට බඩු යැවීම තමයි ඩ්‍රොප් ෂිපින් කියන්නේ. එතකොට මාසෙට රුපියල් 1000ක ප්‍රොඩක්ට් එකක්. එකක් හෝ දෙකක් 1000කට වැඩි. ඔබ හිතන්න රුපියල් 1000ක් කියන්නේ මොකක්ද කියලා? මම දන්නේ නැහැ. දවසට රුපියල් 40ක් ඔයා අයින් කරොතින් මේ බිස්නස් එකට රුපියල් 40ක් දවසට අයින් කරොතින් ඔයා රුපියල් 40ට දවසට මොනවාද ඔයාට කරන්න පුළුවන්? කජු කෑල්ලක් රුපියල් 10යි 20යි. මාස් පිලෝ කෑල්ලක් රුපියල් 30ක්ද කොහෙද? හරි. ඔයා දවසට රුපියල් 40ක් අයින් කරලා මාසෙට 1200ක් ඉතිරි කරගත්තොතින් ඒකිනුත් ඔයාට ඩිස්කවුන්ට් එකක් එනවා. හැබැයි ඩෙලිවරි ෆී එක ඔයා ගෙවන්න ඕනේ. මම ඒක ඉස්සරහට පැහැදිලි කරනවා ලස්සනට. එතකොට ඔයාට රුපියල් 1000ක බියුටි ප්‍රොඩක්ට්ස් හෝ CV 100ක මෙන්න මේ CV මම CV කියන එක සයිට් එකෙන් පෙන්නන්නම්. CV කියන්නේ ඔයාට මේ ඉස්සරහට ටී-ෂර්ට්ස් තියෙනවා, ඩෙනිම්ස් තියෙනවා. ඒවල ගහලා තියෙනවා CV වගේ. ප්‍රොඩක්ට් එක රුපියල් සමහර 3000යි CV 20යි. අන්න ඒ වගේ 100ක් හෝ රුපියල් 1000ක බියුටි ප්‍රොඩක්ට්ස්. ෆ්‍රෙෂ් බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් රුපියල් 1000ක් හෝ අනිත් ඕනෑම ප්‍රොඩක්ට් ඔයගලන්ට එදිනෙදා යූස් කරන සමහරලාට පර්ෆියුම් එකක් වෙන්න පුළුවන්. මොකද හැම එකකින්ම කම්පැනි එකම ගාණ ගෙවන්නේ නැහැ. බියුටි ප්‍රොඩක්ට්ස් ටිකට තමයි ඔක්කොම එකම ගාණ ගෙවන්නේ. අපි තුමාට ලස්සන බෑග් එකක් තියෙනවා කඩේ රුපියල් 6000යි මේකෙන් සමහරට රුපියල් 3000ට ගන්න පුළුවන්. එතකොට අපි නිෂ්පාදනය කරන්නේ නැති ලොකු හොඳ ක්වොලිටි ඒවා. අපි සමහරලාට හොඳ එක්ස්පෝර්ට් පර්පස් තියෙන ඒවා අපි ගන්න පුළුවන්. ඔයගොල්ලන් වෙනුවෙන් ස්ටොක් එකක් කරන් දෙන්න පුළුවන්. ඉතින් ඒ වලට අපි යම්කිසි ප්‍රමාණයක් අපේ මෙම්බර්ස්ලාට එන්ජොයි කරන්න අපි අඩු මිලට දෙනවා. ඉතින් එතකොට ඔබ මතක තියාගන්න ඕනේ මේ බිස්නස් එක පටන් ගන්නකොට ඔයා ආයතන ප්‍රොඩක්ට්ස් යූස් කරන රුපියල් 1000ක ප්‍රශ්න ඉවරයි. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ තවත් ඔයා වැනි ඉන්කම් එකක් ගන්න පුළුවන් සමාජිකයන් හඳුන්වා දීම. අපි මේකට කියනවා රෙෆරල් මාකටිං. රයිට්? ඔයා වගේම මේ බිස්නස් එකට ඇවිල්ලා මාසෙට එයා යූස් කරන රුපියල් 1000ක ප්‍රොඩක්ට් එකක් කරන් එයාට ඉන්න තියෙන්නේ. ඒතකොට එයා ඉන්ට්‍රොඩියුස් කරන ප්‍රොඩක්ට් එක යූස් කරලා එන්න මමත් ගත්තා ප්‍රොඩක්ට් එක හොඳයි. ඔයා යූස් කරලා තමයි තව කෙනෙක්ට දෙන්නේ.
එතකොට එයා ගන්න එකෙන් ඔයාට ඉන්කම් එකක් හැදෙන ක්‍රමයක් තමයි මේක තියෙන්නේ. රයිට්? ඊට පස්සේ ඔය අනිවාර්යයෙන්ම ඔයාගේ කණ්ඩායමට උදව් කරන්න ඕනේ. මේක විශේෂ දේ තමයි මුලින්ම මම කියන්නේ ඉන්න ඔක්කොම දාගන්න එපා. 5 දෙනෙක් විතරක් හොඳට වැඩ කරන්න පුළුවන් අය හොයාගන්න මේ ප්ලෑන් එකේදී ඒ පහ හරහා ඔයාට ලක්ෂ ගාණක් එන හැටි මම කියලා දෙනවා. රයිට්? එතකොට ඔයා කණ්ඩායමට උදව් කරේ නැත්නම් ඔයා මේකෙන් මට ගාණක් එනවා කියලා ඉන්න ඔක්කොම දාගෙන ගියාට වැඩක් නැහැ. බිස්නස් එක යන්නෙත් නැහැ. ඔයාට කරන්නත් බෑ. ඒ නිසා ඔයා කරන්න ඕනේ ඔයා ප්‍රොඩක්ට් එක යූස් කරා ඊට පස්සේ ඔයාව විශ්වාස කරලා එන කෙනාට මේකේ ඕඩරේ දාන තෙන්ට වෙනකන් කමිෂන් එක ගන්න තෙන්ට වෙනකන් ඔයා උදව් කරන්න ඕනේ. කණ්ඩායමට උදව් කිරීම. එතකොට මේ ටික කරන්න පුළුවන් නම් ඔයාට මේ බිස්නස් එක කරන්න පුළුවන්. ඔය සරල ක්‍රම තුන කරන්න පුළුවන් නම් ඔයාට මේ බිස්නස් එක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ කොච්චර මුදලක් ඔයාට මාසිකව හොයන්න පුළුවන්? ඔයාගේ දක්ෂතාවය අනුව ඔයාට අසීමිතව හොයන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ එක්කෙනෙක් රුපියල් 1000ක බඩු ගන්න එකක් ගැන. එතකොට මගේ ප්ලෑන් එකෙන් පස්සේ ඔබ හිතන්න ඔබේ ටීම් එක රුපියල් 2000ක 3000ක මාසෙට එයාට අවශ්‍ය බඩු ටික කරන් එයා යූස් කරද්දී ඔයාගේ ඉන්කම් එක කොහොමද කියලා ඔයා හිතන්න. මම ප්ලෑන් එක දැන් ඉස්සරහට කියනවා. හරි. එතකොට මේකේ කොපමණ මුදලක් අවශ්‍යද මේ වෙනුවෙන්? ඔන්න මම හොඳ තැනකට එනවා. ඔයාට රුපියල් 1000යි අවශ්‍ය. ඔන්න පිරමීඩ් සංකල්පය එනවා. දැන් මොකද්ද මේ පිරමීඩ් බිස්නස් කියන්නේ? මම ඉස්සෙල්ලත් කිව්වා. ඔයාට එනකොට ලොකු ගානක පැක් එකක් ගන්න කියලා. රුපියල් 10000යි 50000යි. හරිද? මේකේ එහෙම එකක් නැහැ. ඔයා මේ රුපියල් 1000 බඩු ගත්තේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ. කම්පැනිට ප්‍රශ්නයක් නැහැ. ඔයා ගත්තේ නැත්තම් ඒ අදාළ මාසේ වගේ ඉන්කම් එක රිලීස් වෙන්නේ නැහැ. ඕක විතරයි ඔයාට වෙන්නේ. අපි කොහෙවත් කියන්නේ ඔයා රෙජිස්ටර් වෙනකොට රුපියලක්වත් ගේන්න ඕන කියලා නෑ. ඔයා ෆ්‍රී රෙජිස්ට්‍රේෂන් වෙලා මේක වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයාගේ ටීම් ඉන්කම් එක ගන්න නම් අනිවාර්යෙන් රුපියල් 1000ක ප්‍රොඩක්ට් ඔයා පර්චේස් කරලා තියෙන්න ඕන ඔයාගේ account එකේ. ඒක විතරයි කරන්න තියෙන්නේ. එතකොට මාසෙට රුපියල් 1000ක ප්‍රොඩක්ට් අරගෙන තමයි ඔයාට මේ බිස්නස් එක දිගට කරන් යන්න පුළුවන්. හරි. අපි බලමු වැදගත්ම ටික ආදායම් සැලැස්ම. මේ මීටින් එක විනාඩි 10න් ඉවරුනොත් මේකෙන්ම ලොග් වෙන්න ළමයි. මම මේක අප්ඩේට් කළා නෑ පළවෙනි මීටින් එක නිසා. හරි. ආදායම් සැලැස්ම අපි බලමු. හරි. මෙන්න මේක පේනවා ඔයගලන්ට. මේකේ පේනවා ඔයා මෙම්බර් කෙනෙක් විදිහට මේ බිස්නස් එකට එකතු වෙනවා. ෆ්‍රී රෙජිස්ටර් වෙලා ඔයාගේ කණ්ඩායම් නායකයාට ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙලා අපි කියමු ඔයා මාසෙ රුපියල් 1000ක බඩු ගත්තා කියලා. ඔන්න ඔයාට 120ක් අඩුවෙන් තමයි මේ ප්‍රොඩක්ට් එක හම්බෙන්නේ. ඒ කියන්නේ රුපියල් 800ට තමයි ඔයාට මේ ප්‍රොඩක්ට් එක හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාට රුපියල් 200ක ලාභයක් තියෙනවා. ඒතර ඔයා කුරියර් චාර්ජස් ගෙවලා මේ ප්‍රොඩක්ට් එක ගන්න ඕන. අපි හිතමු ඔයා මෙම්බර් කෙනෙක් විදිහට ඔයා දාන පළවෙනි ලෙවල් එකේ සමාජිකයෝ 5 දෙනෙක් අපි දැම්මා කියලා. අපි හිතමු එක්කෙනෙක් දැම්මා කියලා. දැන් අපි චාමර ඉන්නවා චාමර මල්ලි දාන එක්කෙනෙක්. දිනිති ඉන්නවා දිනිතිගේ කැම්පස් එකේ ළමයි එක්කෙනෙක් දානවා කියලා හිතන්නකො. මම දානවා කියලා හිතන්නකො. එතකොට එයා ඉන්ට්‍රොඩියුස් කරන කෙනාගෙන් ඒ ඩිරෙක්ට් ටීම් එක ගන්න හැම පර්චේසින් එකකින්ම 110ක ඉන්කම් එකක් එයාට ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ ඔයා දානවා 5 දෙනෙක්. ඒ 5 දෙනා රුපියල් 1000 ගානේ මාසෙට 5000ක බඩු ගත්තොත් 110ක් ඔයාගේ account එකට පෙන්නනවා. පැහැදිලි. මේ අයත් මේ විදිහට බිස්නස් එක කරලා level 2 කියලා එකක් ඔයාට මේ සිස්ටම් එකෙන් හැදෙනවා ඔයාට. ඒතර ඔයාට ඒ level 2 එකේ ටීම් එකෙන් 5%ක මුදලක් ලැබෙනවා. ඒ වගේම level 3 ඒ ටීම් එකත් වැඩ කරනවා. ඒකෙන් 5%යි level 5 6 2.5 ගන්න ලැබෙනවා. ඉතින් මේක තමයි plan එක. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඊට පස්සේ එකේදී මම ඔයගලන්ට උදාහරණයක් එක්ක පෙන්නනවා. right. මෙන්න ඔයා සම්බන්ධ වුණා බිස්නස් එකට. ඔයා මාසෙට රුපියල් 1000ක බඩු ගත්තා. ඔයාගේ group sell එක ඔයා විතරයි කරේ රුපියල් 1000යි. ඔයාට 120ක් අඩුවෙන් බාණ්ඩේ හම්බෙනවා. ඔයාගේ ඉන්කම් එක රුපියල් 200යි. ඔයාට ඩිස්කවුන්ට් එකක් විදිහට මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් කමිෂන් එක account එකේ තියලා ඔයාට මේ මාසේ order එක දාගන්න පුළුවන්. ඔන්න සරලයි. ඊට පස්සේ අපි උපකල්පනය කරමු පළවෙනි level එකට ඔයා හොඳම යාළුවෝ 5 දෙනෙක් මේ බිස්නස් එකට ගේනවා. ඔයාගේ යාළුවෝ 5 දෙනෙක් හිතන්නකෝ. ABCDE කියලා. මේ 5 දෙනා රුපියල් 1000 බැගින් මාසෙට බඩු ගත්තොතින් රුපියල් 5000ක group sale එකක් තියෙනවා. ඒ level එකේ ඔයාගේ ආදායම රුපියල් 500යි. ඇත්තටම ඔයා කරේ රුපියල් 1000ක බඩු ගත්ත එක විතරයි. ඇත්තටම දැන් ඔයා කරනවා මේක. ඔයා ටීවී එකක් ඉස්සරහට ගිහිල්ලා අපි හිතමු හොඳ නයිට් ක්‍රීම් එකක් ගත්තා කියලා. ඔයා කියනවා මං අහවල් ටීවී channel එකේ මේක දැක්කා. මම සුපර් මාකට් එකට ගියා. ගිහිල්ලා ගත්තා.
අරගෙන ස්ටේටස් දානවා. මම මේ ක්‍රීම් එක යූස් කරා කියලා. හැබැයි ඒ සුපර් මාකට් එකකින් හෝ එදා අදාළ ආයතනයෙන් ඔයාලට රුපියලක්වත් ගෙවලා තියෙනවද? හැබැයි ප්‍රොඩක්ට් එක හොඳයි. හැබැයි ඒත් ඔයාලට ඉන්කම් එකක් හම්බුණාද? දැන් අපි මොකද කරන්නේ? ඔයා ඒ විදිහටම කරද්දී යූස් ඇන් රෙකමන්ඩ් කරද්දී ඒ ප්‍රොඩක්ට් එක ගන්න කැමති අය ඔයාගෙන ලියාපදිංචි වෙද්දී යාලා ජීවිත කාලෙම ගන්න ප්‍රොඩක්ට්ස් වලින් 10%ක් ඔයාට ලැබෙනවා. සරලයි. ඊට පස්සේ මෙන්න මේ පස් දෙනා කැමති ඔයා වගේම ඔයත් එක්ක එකතුව ඔයාගේ නායකත්වයෙන් යුක්තව ඔයා දෙන මේ මොරාල් එකට ඔයා කියලා දෙන නිසා ඔයත් එක්ක මේ බිස්නස් එකක් විදිහට කරන්න කැමතියි. රුපියල් 1000ක බඩු අරන්. මේ පස් දෙනාත් මොකද කරන්නේ? අපි උපකල්පනයක් විතරයි. එයාලත් පහේ ගුණාකාරයෙන් ටීම් එක හදනවා. ඔන්න ඔයාගේ ලෙවල් මේ ලෙවල් එකේදී සමස්ත ටීම් එක 25 දෙනෙක් තව එකතු වුණා. ඒක මේ ලෙවල් එකේදී විතරක් රුපියල් 1000ක බඩු ගත්තොත් 25000ක සේල් එකක් වෙලා තියෙනවා. එතකොට 105ක් කම්පැනියෙන් ගෙවනවා. කම්පැනි කියනවා මං ඔයාට ඒ ලෙවල් එකේදී 105ක් ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාට ඒ ලෙවල් එකේ විතරක් රුපියල් 1250ක ඉන්කම් එකක් හැදෙනවා. එතකොට මේ 1250යි මේ 500 එකතු වුණාම 1750 ඔන්න ඔයා රුපියල් 2000ක් ආයතනෙන් ලබලා ඉවරයි. ඇත්තටම ඔයා කරේ මාසෙට 1000ක බඩු ගත්තා. ඒ වගේම බඩු ගන්න ටීම් එකක් හැදුවා. මේ 25 දෙනා හැදුනේ මේ 5 දෙනා නිසා. ඒ නිසා කම්පැනියෙන් මේ 5 දෙනාට අර ඔයාට දුන්නා වගේ 110 ගාන ඉන්කම් එක දෙනවා. ඒක හැදෙනවා. ඒක සිස්ටම් එකෙන් හැදෙනවා. ඒක මේ 25 දෙනාත් ඔයා හිතන්නකෝ එක දවසට 5 දෙනෙක් රෙජිස්ටර් කරන්න ඔයා මහන්සි වුණොත් ඒ ටීම් එකේ අය හෙට 25 දෙනා හැදුවොත් ඊගාව දවසේ 125 වෙන්න ඔයා 125ටම කතා කරන්න ඕනේද? ඔයා කතා කරන්න ඕනේ නැහැ. ඔයා කතා කරන්නේ මේ පහත් එක්ක විතරයි. මේ පහ ඉදිරි ටික කරනවා ඔයාගේ ලීඩර්ෂිප් එක අනුව. එතකොට මේ 125 දෙනා 1000 ගානේ බඩු ගත්තොත් මෙතන චුට්ටක් කැල්කියුලේෂන් එකේ ප්‍රශ්නයක් තියෙන 125000 වෙන්න ඕනේ. ඒකෙන් 5%ක් වෙනවා. එතකොට 6250ක් ඔයාලට එකතු වෙලා තියෙනවා. මේ 125 ඒ වගේම පහේ ගුණාකාරයෙන් ටීම් එක හැදුවොත් 625000යි 2.5ක් හම්බ වෙනවා 15000ක ඉන්කම් එකක් එනවා. මේ ඔක්කොම එකතු කරාට පස්සේ අවසාන ලෙවල් එකේදී 3125ක් ඔයා දන්නේ නැතුවම හැදිලා සමස්ත සේල් එකෙන් ඔයාට 2.5ක් කම්පැනිය දෙනවා. මොකද ඔයා නිසා තමයි මේ 3125ම කම්පැනියට ආවේ. ඔයා නිසා තමයි කම්පැනිය ඩෙවලොප් වුනේ. ඔයා තමයි මේ මැද ඉඳලා මේ ඒජන්ට්ගේ වැඩේ කරේ. ඔයා තමයි සේල්ස් රෙප් වැඩේ කරේ. ඔයා තමයි ප්‍රොඩක්ට්ස් ගැන කියලා දුන්නේ. එතකොට කම්පැනිය මේ 3125 ඔයා නිසා හැදිච්ච නිසා ඔයාට ඒ ලෙවල් එකේදී 2.5 දෙනවා. ඔයාට 78000ක ඉන්කම් එකක් එනවා. එතකොට සමස්ත පහේ ගුණාකාරයෙන් රුපියල් 1000ක ප්‍රොඩක්ට් ගන්නවා කියලා හිතලා මේ අපි කතා කරන්නේ. රුපියල් 1000 කියන්නේ බොඩි ලෝෂන් එකයි ෆේස් වොෂ් එක ගත්තාම 1000ට වැඩි යනවා. 1300ක් 400ක් යනවා. ඔයා හිතන්නකෝ මම මේ කතා කරන්නේ රුපියල් 1000ක් ගෙන. ඔයාට පුළුවන් ඔහේ ඔයිල් එකයි ෆේස් වොෂ් එක නැත්නම් ඒකට 1100යි. හරිද? එහෙම නැත්නම් ඔයා CV ගානට බැලන්ස් කරගන්නවා. ඔබ හිතන්න අපි මේ කතා කරන්නේ එක ප්‍රොඩක්ට් එකක් හෝ දෙකක් ගන්න එකක් ගැන විතරයි. ඔයාගේ මේ ටීම් එක ඇතුළේ ඉන්න පුළුවන් කඩියෝ වගේ වැඩ කරන අය 120 ගන්න ඕන නිසා ගොඩාක් ඕඩර්ස් ගන්න අය. හිතන්න. එතකොට අඩුම ඔයාට ලක්ෂයක ඉන්කම් එකක් එනවා. ඔයා පහේ ගුණාකාරයෙන් ඔයාගේ ටීම් එක හැදුවොත්. ඔබ ඉන්නේ මුල් අවදියේ ආයතනත් එක්ක එකතු වෙලා ප්‍රොඩක්ට් එක හොඳයි බය නැතුව යූස් කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න මම ප්‍රසන්ටේෂන් එකත් ඔයගලන්ට එවන්න. රයිට්? හරි. ඊට පස්සේ අපි බලමු ඇයි අපි මේක කරන්න ඕනේ? මේ බිස්නස් එක කරන්න ඕනේ ඔයාලට සියලු දෙනාටම ආදායමක් ලැබෙන්න අවස්ථාවක් තියෙන නිසා. ඒ වගේම තමයි ඔයාගෙන් පස්සේ ජෙනරේෂන් එකට ඔයාගෙන් පස්සේ ඉපදෙන අයට ඔයා මේ බිස්නස් එක හදලා නෙට්වර්ක් එක හදලා ඔයා යම් කිසි දවසක මම කියලා හිතන්න. මම නැති වුණොත් මගෙන් පස්සේ ඔයා මේ සිස්ටම් එකේ නොමිනේට් කරන නම් කරන කෙනාට මේ බිස්නස් එක යනවා. අපි අද අපේ ආච්චිලා සීලාට කියනවා අපිට කිසි දෙයක් කරේ නැහැ. අපිට ඉඩමක් අරන් දුන්නේ නැහැ. අපිට බැංකු පොතේ සල්ලි නැහැ. හැබැයි ඔබ රුපියල් 1000ක් වියදම් කරලා ඔයා මේ කරන් යන බිස්නස් එක ඩෙවලොප් කරගෙන ඔයා බිස්නස් එක ඊගා පරම්පරාවට ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මේකනේ මතක තියාගන්න ඕනේ රුපියල් 1000 ඔයාලට ලක්ෂ ඉන්කම් එකකට යන්න පුළුවන්. අපි ඉදිරියේදී ඔටෝමැටිකලි සිස්ටම් එකෙන් ලක්ෂෙන් පස්සේ අපි මම ඒක හරියටම කියන්නම් රුපියල් 30000 40000 50000 එන රුපියල් 1250 රුපියල් 1500 වගේ උපරිම රුපියල් 3000කට වෙනකම් ලක්ෂ 2 3 ගද්දී ඔයාලට රුපියල් 3000 වගේ තමයි බඩු ගන්න තියෙන්නේ. ඒ නිසා මේක සරලයි. ඔයාලට ස්ටාර්ට් කරන්න පුළුවන් ඕන කෙනෙක්ව ගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට පසු උරුමයක් තියෙනවා. ඔයා රටේ සංවර්ධනයටත් දායක වෙනවා. මොකද
මේකෙදි අපිත් එක්ක සැපයුම්කරුවෝ එකතු වෙනවා, කුඩා ව්‍යාපාරිකයෝ එකතු වෙනවා. ඔවුන්ගේ නිෂ්පාදන බෑග් එක, පොලිතින් මේ හැමදේම එකතු වෙනකොට මේ බිස්නස් මොඩල්ස් ඔක්කොම දුවනවා. ඒ නිසා ඔබ රටේ සංවර්ධනයටත් එකතු වෙනවා. විරේකයාවෙන් පෙන්න සියලු දෙනාටම ආදායම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේක. ඒක නිසා ඔබ මේක ඇයි කරන්න ඕනේ කියන එක තමයි මම කිව්වේ. ඒ වගේම උදව් කිරීම යන ඒකායන අරමුණ සමගින් හැමෝටම දියුණු වීමට හැකි සැලැස්මක් වීම. ඒ කියන්නේ පිරමීඩ් බිස්නස් කරොත් ඉතින් ඔයා ලක්ෂ ගණන් දාන්න ඕනේ. මේක රුපියල් 1000ක් දාලා එයා ඊගා මාසේ යාගේ ඉන්කම් එක හොයනවා. ඒ මාසෙම ඉන්කම් එක හොයා ගන්නවා. එයා දාන WhatsApp ස්ටේටස් එකකින් එයාට ඕඩර් එකක් ගන්න පුළුවන්. ඒ නිසා හැමෝටම දියුණු වෙන්න පුළුවන් එකක් තමයි මේ. එතකොට ආයතන සහ ආයතන ආදායම් සැලැස්ම තුලින් ඔබට කුමක් හෝ ප්‍රශ්නයක් තිබෙනවා. මේක ගොඩක් වැදගත්. මේ මම කරපු ප්ලෑන් එකේ ඔයාට කොහේ හරි සමාජයට අගතියක් තියෙනවද? කොහේ හරි සමාජයට අගතියක් තියෙනවද? මිනිස්සුන්ට අසාධාරණයක් වෙන එක, අපි ගරා කරනවා වගේ එකක් නැහැ. සමාජයට අසාධාරණයක් අගතියක් නැහැ. කොහෙවත් නැහැ. ඒ නිසා ඔයාට කිසිසේත්ම එහෙම අසාධාරණයක් නැති නිසා මේක බිස්නස් එක පිරමීඩ් නන් නෙමෙයි. ඔන්න මම නැවත වතාවක් කිව්වා. ගොඩක් අය ඔළුවේ තියෙන ඕක. පිරමීඩ් බිස්නස් වල සමාජයට අගතියක් වෙනවා. දාපු සල්ලි හොයාගන්න බැරි වෙනවා. මේකෙදිවා ප්‍රොඩක්ට් එක ළඟට ආවට පස්සේ තමයි සල්ලි දීලා ගන්නෙ. රුපියල් 1000ක් වා වියදම් කරොත් ඒ 1000 ප්‍රොඩක්ට් එක අරන් ඒක වා භාවිතා කරනවා. ඒ නිසා මෙන්න මෙතන අපි ක්ලියර් කරගත්තොත් ඕන කෙනෙක්ට මේ බිස්නස් එක කරන්න පුළුවන්. හරි මේකේ බෙනිෆිට්ස් තමයි ඔයාට ණයබරින් ඉන්න කෙනෙක් නම් ඔයාට අවස්ථාව තිබෙනවා ජොබ් එක කරන ගමන් ඔයාගේ ණයබරට ලොකු සහනයක් ලන්න. ඒ වගේම ඔයාගේ හීන තියනවා නම් ඔයාට මේ සිස්ටම් එක යූස් කරලා ඔයාට ලක්ෂ 10ක් වුණත් මාසෙට හොයන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හැමදාම අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ල ගන්න නැතුව ඔබ කැම්පස් යන උසස් පෙළ හදාන කෙනෙක් නම් ඔයා ඕන තරම් අනවශ්‍ය වියදම් කරනවා එකතු වෙලා මේ බිස්නස් එක කරලා මාසික ආදායමක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි නැවත වතාවක් බලමු මෙන්න මේ වීඩියෝ කැලි ටික. ඔයගලන්ට සේල්ස් කරද්දී හම්බෙන දේවල් ටික. සේල්ස් කියන්නේ ඔයාටම මේ ඔයගලන්ට පේනවා අපේ ක්ලෙන්ස් එක යූස් කරපු කෙනෙක්